හරි තමයි අපි පටන් ගමු. හරි හැමෝටම ඇහෙනව නේද? පැහැදිලිව ඇහෙනවනේ. හරි අද ළමයි අපිට තියෙනවා 7 වෙනි පාඩමනේ. හරි 7ට යන්න කලින් අපි බලමු ග්‍රැමර් එක ළමයි. 7 වෙනි පාඩම මෙන්න ග්‍රැමර් එක. එතකොට මේකට අදාළව තියෙනවා ළමයි බලන්න පුංචි ග්‍රැමර් දෙකක්. මෙන්න මේ පර්බුල් කියුචික්. බුල් කියුචික් කියලා කියන්නේ ළමයි අර රීතියෙන් පිට, ඒ කියන්නේ නීතියෙන් පිට කියන අදහස. අපි බැලුවොත් මේකේ එක පුංචි දෙයයි තියෙන්නේ. ඒ කියලා කියන්නේ අපි විශේෂණ පදයක් හරි මොකක් හරි එකක් හම්බෙද්දී ඒකේ දැන් දා කොටසත් එක්ක දා කොටස අයින් වුණාට පස්සේ අපිට මේ කියන හල් අකුර ඒ කියලා කියන්නේ පයන්න ළමයි හල් අකුරක් විදියට තේරුණාද? පයන්න සාමාන්‍යයෙන් හල් අකුරක් විදියට තිබ්බොත් අපි කියන කොටස අයින් කරනවා ළමයි. එතෙන්ට අයින් කරලා එතෙන්ට ආදේශ කරනවා මෙන්න මේ ඌ කියන කොටස. මෙන්න මේ ඌ කියන කොටස අපි අරන් ඇවිල්ලා එතෙන්ට දාලා තමා ඒකට වර්තමාන කාලයේද අතීතයේද යොදන්න ඕනේ කියලා බලලා යොදන්නේ. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ඉතින් ඌ දාපුවාම මේ යෙදෙන්නේ මොකද්ද ඉතින් නේද? අපි වර්තමාන කාලේ නම් මොකද්ද? ඕයෝ තමා අනිවාර්යෙන් යෙදෙන්නේ නේ. දැන් මොකද ඌ තියෙන්නේ නේද? එහෙමනම් අපි දාන්නේ ඕ. හරි. එතකොට මෙන්න මේක තමයි මේකෙදි වෙන්නේ ළමයි. මේ කියන හල් කිරීම හමු වුණු අවස්ථාවකදී අයින් කරලා ඌ කියන කොටස ආදේශ කරනවා. ඒක තමයි මේකෙදි කරන්නේ. ඇයි එතකොට මේක බලන්න මම පුංචි උදාහරණ ටිකක් තියෙනවා අපි බලාගෙන යමු. හරි ලේසි ළමයි. මේ ව්‍යාකරණ දෙකම හරි ලේසි. මේක මම ඔයාලට වර්තමාන ටියුට් එක දෙද්දී මතක ඇති ඔයාලට මම දීලා තියෙනවා මේක කරලා තියෙනවා. අපි ආයෙ පාරක් බලාගෙන යමු. තොත්තා කියලා කියන්නේ රස්නේනේ. තේරුණාද? ලියාගන්න මේ පැත්තෙන් තේරුම දාලා නැහැනේ. තොත්තා කියලා කියන්නේ රස්නේ ළමයි. එතකොට දා කොටස අයින් කරාට පස්සේ තොප් කියන කොටස විතරයි තියෙන්නේ. දැන් මේකේ යට හල් කිරීම මේ තියෙන්නේ ඇවිල්ලා. දැන් මේ හල් කිරීම අයින් කරනවා අපි. අයින් කරලා ඒකට ඌ කියන කොටසක් එකතු කරනවා. මේ දැක්කද? දැන් හල් පයන්න අයින් කරලා ඌ එකතු කරලා දැන් මෙන්න මේ තොවෝ කියන මේ ඌ කියන කොටසට තමයි අපි වර්තමාන කාලය යොදන්නේ. එතකොට මෙතන එකතු වෙන්නේ මොකද්ද? ඕයෝනේ. දැන් ඕයෝ මෙතෙන්ට දාපුවාම මොකක්ද හැදෙන්නේ? තොවෝයෝ. එහෙනම් ළමයි තොවෝයෝ කියන්නේ රස්නේ. අන්න. තේරුණා නේද හැදුණු හැටි? හැදුණු හැටි. ආයෙක මේකත් බලන්න මේ. චුප්ටා කියලා කියන්නේ සීතලයි. ලියාගන්න මේ පැත්තෙන් සීතලයි. දැන් මේ දහ කොටස අයින් කරුවාට පස්සේ මෙන්න හකුර තියෙනවා හල් කිරීමක් විදියට අපි කියන කොටස අයින් කරලා ඒකට ආදේශකයක් විදියට දානවා ඌ. තේරුණාද? එතකොට ඌ කොටස එකතු කරාට පස්සේ අපි ඒකට වර්තමාන කාලය එකතු කරනවා. අවසානයේට තමයි මේ සියලුම කොටස් ටික කරාට පස්සේ තමයි ළමයි මොකද්ද වර්තමාන කාලය දාන්නේ. එතකොට අවසානයේ අපි දෙන්නවා මේ චුවෝයෝ චුවෝයෝ. කවුරු හරි කියන වැතිනේ චුවෝ චුවෝ කියලා අහනවානේ. අය අහන්නේ සීතලයිද සීතලයිද කියලා තමයි අහන්නේ. හරිද? ඉතින් ඒ වගේම වචනයක් තමයි මේ කාගප්තා කියලා කියන්නේ. කාගප්තා කියලා කියනවා ළමයි ළඟයි කියන අදහස. එතකොට මේකෙදි දා කොටස අයින් කරලා මෙන්න කාගප් කියන කොටසේ තියෙනවා හල් කිරීමක් හල් කිරීම. එතකොට ඒකෙදි
හල් කිරීම අයින් කරලා ඉස්සරහට අපි ඌ කියන කොටස දානවා. එතකොට ඒකෙත තමයි අපි වර්තමාන කාලයේ යොදන්නේ ඕයෝ අවසානයේ හැදෙනවා. මොකද්ද? කග වෝයෝ කියලා නේද? කග වෝයෝ කියලා අපි කියනවා. එතකොට ඒ වගේම තමයි ළමයි හතර තියෙන්නේ ඔරයෝ වෝයෝ. ඔරයෝ වෝයෝ කියලා කියන්නේ ඔරයොප්තා මූලික ක්‍රියාපදේ. ඒකත් මේ විදිහටම තමයි ඒක හැදිලා තියෙන්නේ. මේ ඔරයොප්තා කියලා කියන්නේ අමාරුයි කියන අදහස. අමාරුයි කියලා කියනවා. එහෙනම් ළමයි මෙප්තා දන්නවා. සරයි ලියා ගන්න. මෙප්තා කියන්නේ සරයි. මෙප්තා තමයි ළමයි අවසානයේ මේ වෝයෝ හැදිලා තියෙන්නේ. ඔයාලට විභාගෙටද මෙප්තා ඔරියොප්තා කියලා එන්නේ. ඔයාලට හම් වෙනවා මෙවෝයෝ ඔරියවෝයෝ. එතකොට ඔයා දැනගන්න ඕන ටක් ගාලා මේ මෙප්තා මේ වෝයෝ කියන්නේ මෙප්තා කියන එක. ඒ කියලා කියන්නේ සරයි කියන අදහස කියලා. ඕක තමයි ළමයි පර්බුල් කියුචි කියන්නේ. හරි ලේසි මේක. එතකොට දෙවෙනි එක වාට හම් වෙනවා මේ අන් කියන එක. අනේ මේක දන්නවා. අන් කියන්නේ ළමයි නැත. හොඳට මතක තියාගන්න. ඉතින් අන් කියන කොටස වාක්‍ය මැදක තිබ්බොත් එහෙම එතනින් ඒ ඉදිරියේ තියෙන කොටසේ අදහස මොකද්ද? නැත. නැහැ කියන එක. ඉතින් මේ බලන්නකො. මේ ආචිම් මොගොල්ලේයෝ. ඒ කියන්නේ උදේට කෑමද කියලා නහන්නේ. එතකොට මෙයා කියනවා ආනියෝ නැහැ. ආනියෝ කියලා කියන්නේ නැහැ. අන්මොගස්සය මෙන්න මැදට දාලා තිනවා අන් කියලා. අන්මොගස්සෝය කෑවි. එතකොට අන්මොගස්සෝය ඒ කියන්නේ මොක්කොස්සෝය උනේ කොහොමද? අතීත කාලේ. තේරුණාද? මේ මොගොස්සෝයෝ කියලා කියන්නේ මොකද්ද? අතීත කාලය. කොහොමද හොයාගන්නේ? මේ තියෙන්නේ ඔප්සෝයෝ කියන කොටස එකතු වෙලානේ. නෑ චතු එතකොට මොගොස්සෝයෝ කෑම අන්මොගොස්සෝයෝ කෑවේ නෑ. කෑවේ නෑ කියලා කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපෙන් ඇහුවොත් එහෙම කියනවා නේද? දැන් වලින් අහන උදේට කාලාද ආවේ? නෑනේ කෑවේ නෑනේ. එහෙම අර දෙපාර කියනවනේ. ඉතින් ඒක තමයි මේ කොරියානු භාෂාවේ තියෙන අර මුලින්ම ආපු දෙයට උත්තරේ දෙනවා අනියෝ කියලා. නැහැ කියලා. ඊට පස්සේ ආපහු අරකම රිපීට් කරනවා අන්මොගොස්සෝයෝ කෑවේ නැහැ කියලා. ඊළඟට බලන්න දෙවෙනි එක ඔජේ උන්දොඟල් හෙස්සෝයෝ. දැන් මේ ඔජේ කියන එක ඔයාලා දන්නවා. ඔජේ කියලා කියන්නේ අර ඊයේ කියන අදහස. එතකොට මේ ඊයේ කියලා කියපු ගමන් දැනගන්න ඕනේ මේ යන්නේ අතීත කාලයට. දැන් ඔජේ කියන්නේ ඊයේනේ. එතකොට අතීත කාලේ නම් වාක්‍ය අවසානයේ වෙන්න ඕනේ. මොකද්ද අතීත කාලේ. දැන් මෙතන අතීත කාලේනේ තියෙන්නේ. හරිනේ. හෙස්සෝයෝ කියන්නේ අතීත කාලය තමයි. එතකොට මේකේ දල අදහස ගත්තොත් දැන් මේක බලන්න තෝ කියන්නේ මේ ඔජේ කියන්නේ ඊයේ ඔන්දොන් කියන්නේ ව්‍යායාම එහෙම නැත්නම් ක්‍රීඩා හෙස්සෝයෝ කලාද මෙයා මේ බලනකො අනියෝ නැහැ උන්දගලන් හෙස්සෝයෝ දැන් මෙතන පුංචි දෙයක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා දැන් මෙතන නම් අන්මොගස්සෝයෝනේ ඒ කියලා කියන්නේ මොක්තා කියන ක්‍රියාපදයේ තියෙනවා එතකොට කෙලින්ම මේක ඉදිරියෙන් තමා අන් කියන කොටස දාලා තියෙන්නේ මෙහෙම අන්මොක්තා කියන්නේ අන්මොක පිටිපස්සේ නෙමෙයි ඉදිරියෙන් අන්මොක්තා කෑවේ නැහැ දැන් මෙහෙම ලියන්නේ නැහැ තේරුම් ගන්න ඕනේ මේකෙත් ඉතින් පුංචි දෙයක් තියෙනවා මේ මොක්තා අන් කියන්නේ නෑනේ ළමයි. කෑවේ නෑ කියන්න. කියන්නේ කොහොමද? මෙන්න මෙහෙම. අන්මොගොස් අන්මොක්තා. ඒ කියන්නේ කෑවේ නෑ. හැබැයි මේ දැන් සාමාන්‍යයෙන් හදා යෙදෙන පදවල හදා වලින් අවසන් වෙන. ඒ කියන්නේ දැන් මේ උන්තොන් හදා වගේ. දැන් අපි මේක මෙහෙම ලියන්නේ නෑ. අන් උන්තොන් හදා කියලා ලියන්නේ නෑ. මේ බලන්නකො. දැන් මේක අන් උන්දොන් හදා කියලා ලිව්වොත් වැරදි ළමයි. දැන් අර මොක්තා කියන එක ලියනවා. හැබැයි මේක ලියන්නේ නැහැ. තේරුණාද? මේ හදා වලින් අවසන් වෙන ක්‍රියාපද වලට අන් දාද්දී අපි මැදට දාන්නේ. මේ හදා එක මැදට. ඒ කියන්නේ කොහොමද එනං එන්නේ? මෙන්න මෙහෙම.
උන්දොන් උන්දොන් හදා කෑල්ලයක් කරලා මැදට දානවා අන් උන්දොන් අන් හදා මෙන්න මෙහෙම. දැන් මෙහෙම සාමාන්‍යයෙන් ක්‍රියාපද නැහැ. දැන් මේ හදා කියන එක මොකක් හරි කාලයකට අපි හරවනවා. දැන් මෙතන නම් මේ උන්දොන් අන් හෙස්සෝයෝ. ඒ කියන්නේ ක්‍රීඩා කළේ නැහැ. දැන් මෙතනදී අර මොක්තා කියන එකට කලින් යෙදුනා වගේ මෙන්න මෙන්න මෙතන වගේ මේක අන්උන්දොන් හෙස්සෝයෝ කියන්නේ නැහැ. අපි කියන්නේ උන්දොන්ගල් අන්හෙස්සොයෝ කියලා. තේරුණාද? එතකොට අර හදා වලින් අවසන් වෙන ක්‍රියාපද මැදට ඒ කියලා කියන්නේ හදා කියන කොටසට ඉදිරියෙන් තමා අන් කියන කොටස යොදන්නේ. ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. එච්චරයි ඔළුවේ තියාගන්න තියෙන්නේ මේකෙදි. අපේ මාතෘකාව තමා ළමයි මොකද්ද? අපේ මාතෘකාව කේචොල්ගුවා නල්සි. කේචොල් කියලා කියන්නේ මොකද්ද? ඍතු. මේක සමහර වෙලාවට ඔයාලට සකේචොල් කියලා එනවා. සකේචොල් කියලා කියන්නේ ඍතු හතර කියන අදහස. සාකේචොල් ඍතු හතර. මේ සා කියන එකේ අර ගණන් කිරීමේදී සා හතර ඉල්ලී සම්සා ඒක අදහස. එතකොට ග්වා කියන එක අපි හැමෝම දන්නවා සහ සමග හොඳට මතක තියාගන්න. මම මේ කලින් දේවල් චුට්ට ආපහු පාඩමේදී මතක් කරගෙන යනවා. එතකොට මතක් වෙන්න ඕනේ. මේක දන්නේ නැත්නම් අර චූටි පොතක් ගන්න කිව්වා මං කියන නෝට් චූටි දේවල් හයිලයිට් වෙන දේවල් විභාගෙට එීම කියලා තියෙන දේවල් ලියා ගන්න. තරුවක් දාලා ලියන්න. ග්වා කියලා කියන්නේ ඉස්සරහින් ලිව්වා සහ සමග කියන අදහස කියලා. තේරුණාද? නල්සි කියන්නේ කාල ගුණය ළමයි. එතකොට මේක තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. හරි අපි යමු ඉදිරියට. මුලින්ම තියෙනවා මෙන්න මෙහෙම එකක් අහනවා මුලින්ම. එක්කෙනෙක් මේ පැත්තෙන් අහනවා ඔනරන් දැන් දන්නවා. ඔනරන් ඔනල් කියන්නේ අද. ඔනරන් නල්සි කියන්නේ මම දැන් කියලා දුන්නු කාල ගුණය. එතකොට අද කාල ගුණය ඔතේයෝ කියන්නේ ළමයි කොහොමද කියන අදහස. දන්නේ නැත්නම් ලියා ගන්න. කොහොමද? එතකොට මෙයා පොඩි ප්‍රශ්නයක් අහනවා අද කාලගුණය කොහොමද? අපි සාමාන්‍යයෙන් අහනවා කවුරු හරි පිටේ ඉඳන් ඇතුළට වැටෙනවා නම් අද එළියේ කාලගුණය කොහොමද කියලා සාමාන්‍යයෙන් අහනවානේ. ඒ වගේ තමයි. මෙයා උත්තරයක් දෙනවා නෝමුතෝයෝ. දැන් හරියටම උත්තරේ කිව්වනේ. දැන් මේ දවස්වල ළමයි රස්නේ. ඉතින් නෝමු කියලා කියන්නේ ගොඩක් හුඟක් කියන අදහස. අර බොහොම කියන්නේ වගේ. එතකොට ගොඩාක් තෝයෝ තොප්තා රස්නේ මූලික ක්‍රියාපදේ අපි කලින් හදපු එක නේද දන්නවනේ තොප්තා කියන එක නෝමු තෝයෝ ගොඩාක් රස්නේ. එතකොට ඔයාලට ග්‍රැමර් එක තියෙනවා මුන් පොප් එක වචනමාලා විදියට ඉගෙන ගන්න තියෙන්නේ සකේචොල් එකේ කියන්නේ ඍතු හතර ටික කාලගුණය ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේකෙදි සංස්කෘතික කොටසක් ඒ කියන්නේ මුන්වහා එකක් සහ චොම්බෝ තොරතුරු ඒ කොටස යටදී ඉගෙන ගන්න තියෙන්නේ කාල ගුණය ගැන කොරියාවේ. පල්ලෙහාට ගියාපුවම අපිට තියෙනවා හක්සෙප් මොප්පියෝ කියලා ඉගෙනීමේ අරමුණ මොප්පියෝ කියන්නේ අරමුණ මං හැම වෙලෙම කියන අරමුණක් තියෙන්න ඕනේ හැමෝටම නේද ඒ වගේ තමයි. චුවාහානන් කේචොරේ ඒ කියන්නේ හොඳ කේචොරේ මොකක්ද ඍතුවේ තෙහි පිළිබඳ නැත්තම් සම්බන්ධ කියලා කිව්වත් කමක් නැහැ. ඒ කියන්නේ හොඳ ඍතුවක් පිළිබඳ නැත්තම් සම්බන්ධ මරල් සුයිත්තා මල්හල් සුයිත්තා කියලා තියෙනවා. ඒ කියන්නේ කතා කරන්න පුළුවන් වෙනවා. දෙවෙනි එකක් තියෙනවා. මොකද්ද? නල්සියේ කාලගුණය පිළිබඳ මුද්ගෝ විමසලා මුක්තා කියනවා මං කිව්වා හැම වෙලේම විමසනවා.
කාගෙන් හරි මොනවා දෙයක්. මුද්ගෝගේ පම විමසලා තේදප්හල් සුයිත්තාය පිළිතිරු දෙන්න පුළුවන්. හරි. අපි යමු ඉස්සරහට. හරි. වචනමාලාවේ විදිහට තියෙනවා මෙන්න කේචොල් ඍතු බලමු මොනවද තියෙන ඍතු. මේ පැත්තෙන් තියෙනවා රවුම මැද බලන්න. ඍතු කියලා ලියලා අපි මේ පැත්තට යමු ඉස්සලාම. පොම් වසන්ත කාලේ. පොම් වසන්ත කාලේ. එතකොට මේ යන්නේ කොරියාවේ වසන්ත කාලේ. ඊළඟට යොරොම් එක ඒ කියන්නේ උෂ්ණ කාලය. මේ වසන්ත කාලේ ලස්සනයි ළමයි මල් පිපෙනවා. ඒ කියලා කියන්නේ මේක රොටේෂන් එකට යනවානේ. එතකොට මීට කලින් තියෙන ඍතුව මොකද්ද? කයෝල් නේ කියලා කියන්නේ මොන ඍතුවද? ශීත කාලේ වින්ටර් එකනේ. එතකොට මේ ශීත කාලයේදී ගස්වල කොළ ඔක්කොම හැලිලා හිම වැටිලා නේද? අර ගස් නිකන් දිරලා වගේ පත් වෙලා තියෙන ගස්වල හිම වැටිලා සීතල ටිකක් අඩු වීගෙන යද්දී මල් පිපෙනවා. මේ ගොඩක් තියෙනවා ළමයි සකුරා මල් දැකලා ඇති ෂැරෝන් මල් කියලා කියන සකුරා මල්. එතකොට තව තියෙනවා ළමයි ඔයාලට ඔය ඉගෙන ගන්නත් තියෙනවා මම මතක නැහැ. අස්ලියා මල් කියලා තියෙනවා. එතකොට ඒ මල් අන්න ඒ වගේ මල් පිපිලා අර ගස්වල සකුරා මල් පිපිලා මෙහෙම ලස්සන ෆොටෝ දැකලා ඇති ඔයාලා ගොඩක් මේ කොරියාවේ ඉන්න අය ගිහිල්ලා ෆොටෝස් දානවා ගහලා. එතකොට මේ වගේ මල් පිපෙන කාලේ තමයි මේ පොම් වසන්ත කාලය කියලා කියන්නේ. මල් පිපිලා සාමාන්‍යයෙන් අර පරිසරය ලස්සන වෙනවා. සීත කාලේ වගේ කනාටු වගේ නෙමෙයි පරිසරය ලස්සන වෙනවා. ඊළඟට යොරොම් එකට ගත්තාම මේ වගේ තමයි අර විශේෂයෙන් කියලා මල් පිපෙන්නේ අධික රස්නේ ළමයි යොරොම් එක රස්නේ කාලේ. රස්නේ කාලේ කියන්නේ ඒකනේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය 35 36 අපිට දැනෙන උෂ්ණත්වය 38 ඒ වගේ යනවා. ඒ උෂ්ණත්වය කියලා කියන්නේ ඇත්තටම මාරම උෂ්ණත්වයක්. ඒකෝර ඒ දවස් වලට කන කෑම එහෙම ගොඩාක් දේවල් තියෙනවා වලට ඉගෙන ගන්නත් තියෙනවා මේකෙන්. එතකොට එතනින් පල්ලෙහාට ගත්තාම කාල් කියලා කියන්නේ සරත් කාලය කියලා කියන්නේ අපි කියලා කියන සාමාන්‍ය සිසිල් කාලය. චොන්හන් කියන්නේ සිසිලසක්. එතකොට උෂ්ණත්වය අර ඉහළ ගිය උෂ්ණත්වය සාමාන්‍ය දුරට බහිනවා. බැහැලා තියෙන්නේ. උෂ්ණත්වය ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහාට කියන රින ගණන් ගිහිල්ලා නැහැ. අපිට ඉන්න පුළුවන්. හැබැයි තරමක් පල්ලෙහාට බැහැලා තියෙන්නේ. එතකොට ඒ කාලේට කාලයට වෙන්නේ අර ගස්වල පිපිලා තිබුණු මල් එතකොට කොළ මල් නැහැ බොහෝ වෙලාවට රත්න කාලේදී මල් නැහැ. කාලෙකේදී අර කොළ අව පැහැගෙන යන කියන්නේ ලස්සන කියන්නේ සමහර කොළ තැඹිලි පාට සමහර කොළ එහෙම්ම අලු පාට උරු නිකන් දුඹුරු පාට හැරෙනවා. ගොඩක් කොළ තමයි හැරෙන්නේ තැඹිලි පාට වල දැකලා ඇති කාලේ ලස්සනයි. ඒ කාලේට ඒ පැහැයට හැරිලා සම්පූර්ණ ගස්වල කොළ හැලෙනවා බිමට. ඒ කියන්නේ ඒ යන්නේ ඇයි? ඒ අර සීත කාලේට හැඩ ගැසෙනවා. රොටේෂන් එක විදියට. ඊට පස්සේ එතනින් ආපහු වෙනවා කැවෝල් එකට ශීත කාලෙට. ඒතකොට ශීත කාලේදී අර ගස්වල කොළ ඔක්කොම ඉවරයි. හැරිලා තියෙන්නේ හිම වැටෙනවා. එතකොට නිකන් ගස් මැරිලා වගේ තත්ත්වෙ තියෙන්නේ. ඇත්තටම මැරිලා නැහැ. ආපහු වසන්ත කාලේදී ඒකදී දළු දානවා. එතකොට සම්පූර්ණ හිම වලින් වැහෙනවා. එතකොට ඒක තමයි ඔය රොටේෂන් එකක් විදියට යන්නේ. ඉතින් මේ කාල හතරම ඔයාලට අත්විඳින්න පුළුවන් කොරියාවට ආවම හරි ලස්සන කාල හතරක්. සීත කාලයේ හිම දැකලා නැති අයට ඇත්තටම හොඳයි. එතකොට මේ වෙනස්ම අදහසක් ලංකාවේ මේ වගේ කාල හතරක් නැහැ නේ සම්පූර්ණ දිගටම අපිට තියෙන රස්නේ කාලේනේ නේද? එහෙන් පිටින් සාමාන්‍යයෙන් සීතලක් එනවා දෙසැම්බර් වලට. ඒ වුණාට මහා ඊතලක් නැහැ. ඉතින් මේ වෙනස්ම කාල හතරක් ඔයාලට විඳින්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් කොරියාවට එන්න.
එතකොට මේකෙදි අපි වසන්ත කාලය විදිහට ගත්තොත් ඒ වසන්ත කාලේ තියෙන අර කාලගුණයට අපි කියනවා ඒ කියන්නේ අපිට දැනෙන කාලගුණයට අපි කියනවා තත්තත් හදා කියලා. තාතත් හදා කියන්නේ ඒකයි කියලා කියන්නේ අපි කියනවා උණුසුම් කියලා. ලොකු රස්නයකුත් නැහැ, මහා රස්නයක් නැහැ, මහා සීතලක් නැහැ. පොඩි උණුසුමක් තියෙනවා අපිට ඉන්න පුළුවන්. අපි රස්නේ කාලෙදි කියනවා තොප්තා තොබෝයෝ කියලා. රස්නේ ඉන්න බෑ. ඉන්න බෑ සාමාන්‍යයෙන් මකනන් ඉන්න ඕනේ ඒත් ඉන්න බෑ දාඩිය ගලනවා ඒත් තරමට රස්නේ හොඳද ඊළඟට අපි ගියොත් එහෙම සරත් කාලයට සරත් කාලයේ සාමාන්‍යයෙන් ෂියොන් හදා ඒ කියන්නේ සිසිල් කියලා සීතල නෙමේ සිසිල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ඔය සිසිල් හුලඟක් දැනෙනවා නේද අන්න ඒ වගේ සිසිල් හොඳ සීතල නෙමෙයි එතනින් මේ පැත්තට ආවම කෝල් කියලා කියන්නේ සීත කාලේ ඒ දවස් වලට අපි දැනෙනවා චුප්තා චෝ ඒ කියන්නේ සීතලයි සීතලයි කියලා කියන්නේ අර ගැහෙන සීතල නේද ගැහෙන සීතල ඉතින් මේක තමයි ළමයි රොටේෂන් එක මේකෙදි යටත් තියෙන වචන ටිකක් මේ බලන්න හරි වැදගත් ෂෙප්තා කියලා කියන්නේ ලේසි කියන අදහස පහසුයි නැත්නම් පහසුයි ලේසි දෙකෙන් කෝක හරි ලියන්න ඔරියප්තා කියන්නේ අමාරුයි නැත්නම් පහසුයි මේ දෙක දෙපැත්තට විරුද්ධ පද මේ දෙක දෙපැත්තට විරුද්ධ පද ළමයි චගප්තා කියනවා සිසිල් සීතලයි තගප්තා කියනවා උණුසුම් ඒ කියන්නේ රස්නේ කියන එක. එතකොට චගප්තා කියන එක චුප්තා කියන එකටත් සමාන පදයක් විදියට ගන්න පුළුවන්. මේ දෙක සමානයි. තගප්තා කියන එක තොප්තා කියන මේ උඩ කියන එකටත් සමානයි. තේරුණාද? එතකොට එහෙම ගත්තාමත් එහෙමයි. හැබැයි මෙහෙම ගත්තාමත් මේ දෙක දෙපැත්තට විරුද්ධ පද. චගප්තා කියන එකට විරුද්ධ පදේ තමයි තගප්තා. හරි. නෝමු කියලා කියන්නේ ගොඩාක්. චොගම් කියන්නේ ටිකක්. යොංගෝ කියන්නේ ඉංග්‍රීසි. ඔතේයෝ කියලා අහන්නේ කොහොමද? කොහොමද? හරි නේද? ලියා ගන්න බැරි වුණාද? අහන්න ඕනේ. හරි. අපි යනවා ඊළඟ කොටසට. ගෙදර වැඩ. තමයි මේ ගෙදර වැඩ අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මම කරන්න නැතුව ඔයාලට දෙන්නේ එකමයි. මොකද මේ ටික කරපුවාම අත්‍තරම ඔයාලට ලොකු දැනුමක් එනවා. උඩින්ම තියෙනවා කරිමල් පින්තූරය පොගෝ බලාගෙන පොගිවා කච්චි උදාහරණ සමග එක්ව තේහාර සංවාද වන්සුන් අසෙව් සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරන්න. එතකොට මේකේ උදාහරණය තමා මුසන් කේචොරියෝ කුමන ඍතුවද කියලා අහන. කුමන ඍතුවද? එතකොට මේ පින්තූරේ බලාගෙන මේ ඍතුවේ නම යටින් ලියන්න ඕනේ. ලේසි වැඩක් තියෙන්නේ ඈ. ලේසි වැඩක් නේ. මේ ඍතුව මොකද්ද? කාල්. එතකොට ළමයි කාල් ලියේයෝ. ඒ කියන්නේ කාල් වේ කියලා අපි ලියනවා. ඒ විදිහට ඔයාලට තියෙනවා හතරක් ලියන්න. හරි ලේසි. පල්ලවෙනි ගෙදර වැඩ. තමයි මේ මාසෙන් නම් අනිවාර්යෙන් දැන් සමහර අය විතරයි ගෙදර වැඩ දාලා තියෙන්නේ. ටික දෙනෙක් දාලා තියෙනවා. අනිත් අය හැමෝම මේ මාසෙන් නම් ගෙදර වැඩ දාන්න ඕනේ. හැමෝගෙම ගෙදර වැඩ බලනවා. මොකද ඉස්සරහට යන්න පාඩම් ටිකේ ගෙදර වැඩ ටික අනිවාර්යෙන්ම කරන්න ඕනේ. කරගන්න බෑ. හරි. අපි දෙවෙනි කොටසට යනවා. හරි. බුල්ගේ විශිෂ්‍ය එකේ ක්‍රමය එකේ තියෙනවා. මෙන්න මෙතන තියෙන අපි මේ ටිකත් බලාගෙන යමු. නාල්සිගානෝ මුතෝයෝ
කාලගුණය ගොඩාක් රස්නේ. යොංෝ කොම්බුගා ඔතේයෝ. යොංෝ කියන්නේ ඉංග්‍රීසි. කොම්බු කියන්නේ පාඩම්. ඉංග්‍රීසි පාඩම්. ඔතේයෝ කියලා අහනවා කොහොමද කියලා. මෙතනින් තියෙනවා චොගම් මොරියෝයෝ. ටිකක් අමාරුයි කියලා කියනෝනේ. ටිකක් අමාරුයි. හරි. පල්ලෙහාට යමු. ව්‍යාකරණයට අදාළව තියෙනවා ගෙදර වැඩක්. හරි. ෆොගිවා කච්චි උදාහරණය සමග එක්ව මුංජං වාක්‍යසසේ ලියන්නලු හොඳ ගෙදර වැඩක්. මේක හොඳයි. හරි. ෆොගි එක තියෙනවා උදාහරණ. ඒ කියන්නේ වචන දෙකක් තියෙනවා වාක්‍ය ලියන්න දෙන්නේ. මෙන්න පළවෙනි එකේ වචන දෙක. පළවෙනි එක නල්සි කාලගුණය, දෙවෙනි එක චුප්තා සීතලයි. මේකෙන් වාක්‍යයක් හදන්න පුළුවන්. එකක් හදලා තියෙනවා නල්සිගා කාලගුණය චුප්තා කියන එක වර්තමානයට යෙදෙද්දී චුවෝයෝ සීතලයි. කාලගුණය සීතලයි. පළවෙනි එක කියමු එහෙනම්. මට කවුරු හරි කෙනෙක් කියන්න පළවෙනි එක. ළමයි කියන්න බලන්න පළවෙනි එක. මෙදී හංගුක් මොකද්ද? හංගුගෝ කොම්බෝ කොම්බුගා සිරියෝයෝ. ඔව් අපිට කියන්න පුළුවන් ළමයි හංගුගෝ කොම්බුගා නැත්නම් හංගුගෝ කොම්බුරල් මොකද්ද ශිබෝයෝ. ඒ කියන්නේ කොරියානු පාඩම් පහසුයි කියලා කියන්නේ නේද? හංගුගෝ කොම්බුගා මම ඒක ලියන්නම්. හරි. මම ඒක පළවෙනි එක ලියනවා. හංගුගෝ කොම්බුගා ඒ කියන්නේ කොරියානු පාඩම් අපි ෂෙප්තා කියන එක ශිමෝයෝ වෙනවා. ශිවෝයෝ පහසුයි. හරි. ඒ වගේම ඔයාලට තියෙනවා 2 3 4 හැමෝම ලියන්න දෙවෙනි ගෙදර වැඩේ. මම මේක පොඩක් කියලා දෙන්නම් වචන ටික. යොංගෝ කොම්බු කියලා කියන්නේ ඉංග්‍රීසි පාඩම්. ඔරියොප්තා කියලා කියන්නේ අමාරුයි කියන අදහස. මුල් කියන්නේ වතුර, චගප්තා කියන්නේ සීතලයි. කොෆි කියන්නේ කෝෆි, තගප්තා කියන්නේ උණුසුම්. හරි. දෙවෙනි එක තියෙනවා කරිමල් පොගෝ පින්තූරය බලාගෙන ෆොගිවා කච්චි උදාහරණ සමග එක්ව තේවායේ පොසෙයෝ සංවාද කරලා බලන්නලු. අපි සංවාද කරන්නේ නැහැ. අපි ලියනවා. නේ? හරි. රූපේ බැලුවොත් මේ රූපේ මොකද්ද? ප්‍රශ්නෙන් ඉන්නේ නේ? මෙයා මේ පැත්තෙන් කියනවා යොරමන් නොතේයෝ කියලා අහනවා. මේ තියෙන යොරම් කාලෙලු හරි එකක් හරි නේද? යොරමන් රස්නේ කාලය ඔතේයෝ කොහොමද කියලා එක්කෙනෙක් අහනවා. යටින් මේක දිහා බලලා එක්කෙනෙක් කියනවා නෝමු ගොඩාක් තොවෝයෝ රස්නේ කියලා. අන්න ඒ වගේ ඔයාට තියෙනවා 3ක් මේ තුන ලියන්න ඕනේ මේ වචන ටික භාවිතා කරලා. මං එකක් ලියනවා. කා අන්න හරි. ඔන්න නා.
කානාට දෙන්නෙක් ඇවිල්ලා බලන්න මේ රූපෙට එකක් හදමු. අපි එකක් හදමු. කමන්නේ. ඒක දෙකක් වලට තියෙනවනේ. මේ රූපෙට අදාළව මේක දිහා බලලා එකක් කියන්න බලන්න. ළමයි. පළවෙනි එක. පළවෙනි සංවාද කැලේ කොහොමද එන්න ඕනේ? මේ රූපේ මොන කාලයටද අදාළ? කියවුල්නේ. කොහොමද එන්න ඕනේ? කියවුරන් එක්කෙනෙක් අහනවා ඔතේයෝ කියලා. ඒ කියන්නේ සීත කාලය කොහොමද? ළමයි සීත කාලය කොහොමද මං කියන්න ඕනේ? දැන් මේ මොන වගේද? නෝමු මුන්තුෝය නෝමුචුවෝයෝ. හරි නේද? ඔන්න පළවෙනි එකට හැදුවා. එහෙනම් ඔන්න දෙවෙනි එක තියෙනවා. එන්න තුන්වෙනි එක තියෙනවා. ළමයි මේ ඉල් කියලා මෙතන කියන්නේ වැඩ. ඉල් කියලා කියනවා දවසටත් තමයි. මේ ඉල් මෙතන මේ කියන්නේ වැඩ කියලා කියන්නේ. හරි. අපි යනවා ඉන්නම් ඉස්සරහට. හරි. සංවාදයට ආවා. බලමු සංවාදේ. කවුද ඉන්නේ? කල්ලෝ කියන කෙනා ඉන්නවා. ඡා කියන කෙනා ඉන්නවා. හරි. කල්ලෝ මෙන්න මෙහෙම ආනවා. ඡායාශීනන් ඡායා මහත්මිය මුසන් කියෝචරල් ච්වාහේයෝ ලේසි. මුසන් කියන්නේ මොකක්ද? කුමන? කේචොල් ඍතුව. චුහාහේයෝ මොකද්ද මූලික ක්‍රියාපදේ? චුවාහදා ලියාගන්න. ළමයි මේ චුවාහදා කියන්නේ කැමති කියන අදහස. චුවාහදා කැමති ලියගන්න. එතකොට මොකද්ද මේකේ අදහස? කුමන ඍතුවටද කැමති? මෙයා කියනවා චොනන් මම යොරමන් චුවාහේයෝ. යොරම් කියන්නේ රස්නේ කාලේ. එතකොට මෙයා කියනවා ග්‍රීස්ම කාලේ. කමන්නේ. හොඳයි. මම ග්‍රීෂ්ම කාලයට කැමතියි. ග්‍රීස්ම කාලයට කැමතියි. ඊළඟට මේ පැත්තෙන් ආවොත් කලරෝ කියන කෙනා ආපහු අහනවා මොංගොලී කියවුරන් නොතේයෝ. මොංගෝලියාවේ නේද? කියවුල් ශීත කාලේ ඔතේයෝ කොහොමද? මේ මොංගෝලියාවේ ශීත කාලය කොහොමද කියලා අහනවා. මොංගෝලියාවේ ශීත කාලය කොහොමද කියලා අහනවා. එතකොට මෙයා මේ ඡායා කියන කෙනා ළමයි මොංගෝලියන් කෙනෙක් වෙන්න ඇති. එතකොට මෙයා කියනවා මොංගෝලියාවේ කියවුරන් සීත කාලය නෝමු ගොඩාක් චුවෝයෝ සීතලයි. ගොඩාක් සීතලයි. ගොඩාක් සීතලයි. යා කියනවා මේ මොංගෝලියාවේ කියවුරන් ශීත කාලය ගොඩාක් සීතලයි. ගොඩාක් සීතලයි. නේ? එතකොට ඔන්න ළමයි කොටස මේක හරි ලේසි. හොඳට කියවන්න. හොඳට වචන ටික පාඩම් කරන්න. එතකොට ඔයාලට මේ වගේ දේවල් මෙන්න මේ වගේ පුංචි ඩයලොග් ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ. මේකේ තියෙනවා දන්නම වචන ටිකක් දැන් තියෙන එක වචනයක් මෙන්න මේ වචනේ හම්බුණා. මේ වචනේ හොඳට මතක තියාගන්න. මේක අලුතින් වචනයක්. මේක ලියා ගන්න. එතකොට ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙතනදී. තේදක් හේ
ෆායෝ කියලා කියනවා. කියන්නේ පිළිතුරු දීලා බලන්නලු. අහනවා ළමයි ඡායාශීනන් මුසන් කේචරල් චුවාහේයෝ. ඒ කියලා කියන්නේ ළමයි මේ ඡායා මහත්මිය කුමන කේචොල් ඒ කියන්නේ ඍතුවටද කැමති කියලා අහන්නේ නේද? මෙයා කුමන ඍතුවටද කැමති කියලා අහනවා. ඔයා දන්නවා මෙතන මෙයා මොකේද කැමති කියලා. මෙයා කැමති යොරම් එකට නේද? යොරමන්චුවා හේයෝ කියලා කියනවා. එතකොට මේ පැත්තෙන් අහනවා මොංගෝලියාවේ කියවුරන් නල්සිගා ඔතේයෝ මේ මොංගෝලියාවේ සීත කාලයේ කාලගුණය කොහොමද? මෙතනින් උත්තරයක් තියෙනවා නෝමුචුවෝයෝ කියලා. කියන්නේ ගොඩාක් රස් දෙයි. ගොඩාක් සීතලයි කියලා කියනවා. චුවෝයෝ තියෙන්නේ තෝයෝ නෙමෙයි. ගොඩාක් අ, සීතලයි කියලා කියනවා. හරි. හරි මෙන්න මෙතරක් තියෙනවා වලට පුංචි දෙයක් කරන්න. එක පැත්තකින් මෙන්න මේ පැත්තේ වසන්ත කාලයට දාලා රූපයක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා කාල් ඒ කියලා කියන්නේ සරත් කාලයට දාලා කොටසක් තියෙනවා. ඒකෙදි එක ඩයලොග් එකක් හදලා තියෙනවා. ඒකට ඔයාලට තියෙන අනිත් එක හදන්න. එතකොට එක්කෙනෙක් අහනවා පොමන් අල්ශිගා ඔතේයෝ ඒ කියලා කියන්නේ මේකේ පොම් කියලා කියන්නේ වසන්ත කාලය. වසන්ත කාලේ කාලගුණය කොහොමද කියලා එක්කෙනෙක් අහනවා. අ, මෙයා උත්තරයක් දෙනවා තාත්තතේයෝ ඒ කියන්නේ උණුසුම් කියලා කියනවා එයා. එතකොට අනිත් කෙනා අහනවා කාලන් අල්ශිගා ඔතේයෝ කාල් වල ඒ කියන්නේ මොන කාලෙද? සරත් කාලේ කාලගුණය කොහොමද කියලා අහනවා. එතකොට එයා මේ පැත්තෙන් උත්තරයක් දෙනවා ශිවන් හේයෝ සිසිල් කියලා. ඒ කියන්නේ මෙන්න මේ රූපෙට අදාළ. එතකොට වාට තියෙනවා දැන් මේ මෙන්න මේ කොටසින් අපි හැදුවේ නේද? පොම් තත්තත් හදා කාල් ෂොන් හදා කියන කොටසෙන්. එතකොට වාට මෙන්න යටින් තව එකක් තියෙනවා. යොරම් තොප්තා කියවුල් චුප්තා කියලා. ඒ කියලා කියන්නේ මෙන්න මේ වගේම ඩයලොග් එකක් ඔයාට හදන්න තියෙනවා මෙන්න මේ වචන හතර භාවිතා කරලා. නේද? එතකොට ඒකත් හොඳ එකක්. එතකොට ඒකත් මෙන්න මේ හරියෙන් හරිය ලියලා ෆොටෝ එකක් ගහලා මට එවන්න. ඒකත් ලියන්න. දෙවෙනි වචන මාලාවට අපි යනවා නල්සි කාලගුණය නේද? හරි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. කාලගුණය මේ පැත්තෙන් තියෙනවා නල්සිගා චුප්තා ඒ කියන්නේ මෙන්න මේ වගේ කාලගුණය හොඳයි. ඒකේ විරුද්ධ පදයක් තියෙනවා නල්සිගා නප්පදා කාලගුණය හොඳ නෑ ළමයි. ලියා ගන්න. ඔයා විරුද්ධ පද ළමයි මක්තා කියනවා පැහැදිලි නම් ඒකේ විරුද්ධ පදේ හරිදා කියනවා අඳුරුයි. මක්තා කියනවා පැහැදිලි නම් අපි හරිදා කියලා කියනවා ළමයි අඳුරුයි. මේ දිනේ රූපේ. එතකොට පරමි පුල්දා කියන්නේ ළමයි හුළඟ හමන නෑ සුළඟ හමන. පරම් කියන්නේ සුළඟට. හරි ඊළඟ නූනි ඕදා හිම වැටෙනවා නූනි කච්චිදා කියන්නේ මොකද හිම නැවිතෙනවා. හිම වැටෙන එක නවතිනවා. මේ පැත්තෙන් ගත්තොත් පීගා ඕදා වැස්ස වයින්නවා පීගා කච්චිදා කියන්නේ වැස්ස නවතිනවා. හරි නේද?
මානි කියන්නේ ළමයි ඒත් ගොඩක් තියෙන අදහස. චොම්මල් කියන්නේ ඇත්තටම. ඇත්තටම. රියලි කියලා අහන්නේ. චොල්රෝ කියන්නේ තරම්. යොබුසේයෝ කියන එක හැමෝම දන්නවා. හෙලෝ කියලා අහන්නේ. කොල්ලක් ගත්තේ යොබුසේයෝ කියලා කතා කරන්නේ. ඊළඟට තියනවා ළමයි මෙන්න මෙතන. ඔයාට පින්තූර ටික බලාගෙන වාක්‍ය ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ. මේක ඔයාලට ලේසිම වැඩක්. මේක හැමෝම කරන්න ඕනේ. අපි උදාහරණ බලමු. මේ රූපෙට අදාළ තියෙනවා මෙන්න මෙතන නල්සිගා ඔතේයෝ කියලා අහනවා කාලගුණය කොහොමද කියලා අහනවා. ඉතින් ඔයාලට පේනවා කාලගුණය මෙතන නම් හොඳයි. මේ රූපෙට අදාළ උඩින් බලලා ලියන්න තියෙන්නේ. ඉතින් උඩින් බලලා ලියන්න එපා. මේක හොඳට පාඩම් කරලා ලියන්න. මම නම් හිතන්නේ නල්සිගා චුහායෝ ඒ කියන්නේ කාලගුණය හොඳයි. එතකොට අපි බැලුවොත් පළවෙනි එක ඒකෙත් අහන්නේ හැම එකේම හතරෙම එකයි නල්සිගාවතයෝමයි අහන්නේ කාලගුණය කොහොමද කියලාමයි. එතකොට මේ මොහොතේ මෙන්න මේ දැන් රූපේ තියෙන කාලගුණය කොහොමද කියලා බලලා ඔයා ලියන්න. ලියලා හැමෝම මට දාන්න. මෙන්න අන් කියන කොටස අපිට හම් වෙනවා. මේ අන් කියන එක මම කියලා දුන්නා කලින් දැන්. ඒකෙදි මෙන්න බලන්න. පීග අන්වායෝ වැස්ස වහින්නේ නැහැ කියලා මෙන්න මෙතන පොඩි උදාහරණයක්. දෙවෙනි එක තියෙනවා හෝන් කිබුනි අංචුආයෝ මේ හෝන් කියන කෙනාගේ කිබුනි හිතට අංචුආයෝ හොඳ නැහැ. හිතට හොඳ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට මං කියපු අනිත් කොටසත් මෙන්න මෙතන තියෙනවා මේ හදා කියන කොටස හම්බෙද්දී ඒක මැදට සායේ අන්සන්තා ඒ කියන්නේ මැදට අන් යොදනවා අන් ලියනවා කියලා කියන්නේ නම් අන්න නැත්නම් අන් භාවිතා කරනවා කියලා තියෙනවා. දැක්කද? එතකොට මේ බලන්නකෝ. ඔනලන් ඉල් ඉරන් අන්හේයෝ. ඔනරන් අද ඉල් අන්හේයෝ අද වැඩ කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඔය ඉල් කියලා කියන්නේ දවසට කියනවා ඉල් කියලා. ඒ වගේම වැඩවලටත් අපි ඉල් කියලා කියනවා. හොඳද? ඉල් කියලා අපි වැඩවලටත් කියනවා. ඉල් අන්හේයෝ කියලා කියනවා වැඩ කරන්නේ නැහැ කියලා. හරි. ඊළඟ තිනවා නානන් උන්දොංගල් අන්හේයෝ මම නානන් මම උන්දොංගල් අන්හේයෝ කියන්නේ ක්‍රීඩා කරන්නේ නැහැ කියලා කියනවා. හරි. අපි එනවා පල්ලෙහාට ළමයි. පල්ලෙහාට යද්දී අපිට හම් වෙනවා ආපහු ඔයාලට ගෙදර වැඩක්. කරිමල් පොගෝ පින්තූරේ බලාගෙන පොගිවා කච්චි නේද? උදාහරණය සමග එක්ව තේහායි සංවාදය වන්සොන් අසියෝ සම්පූර්ණ කරන්න. කලින් එකක් වගේම තමා රූපෙට අදාළ බැලුවොත් නූනි මායෝ කියලා අහනවා හිම වැටෙනවද කියලා. දැන් ඔයාලට මේ රූපේ පේනවද හිම වැටෙනවා? ඈ දැන් මම ඔයාගෙන් මේ රූපෙ මෙන්නලා අහනවා නූනි මායෝ හිම වැටෙනවද? ඔයාලට වැටෙනවා පේනවද? නෑ නේද? බොරු කිල්ලියන්න එපා. නේද? වැටෙන්නේ නෑනේ එහෙනම් නෑ කියලා මං ඉස්සෙල්ලා කියනවා. ඒකට කොහොමද කියන්නේ ආනියෝ කියලා මං ඉස්සෙල්ලා කියන්න ඕනේ. ආනියෝ. හරි. ඊළඟට මං ආයෙ කියන්න ඕනේ හිම වැටෙන්නේ නෑ කියලා. කොහොමද ලිය කියන්නේ? මේ කියන්නේ නූනි අන්වායු. නූනි අන්වායු. හිම වැටෙන්නේ නෑ. තේරුණා නේද? ඉතින් අන්න ඒ වගේ ඔයාගෙන් තියෙනවා හතරක් අහනවා. පළවෙනි එකේ අහනවා නාල්සිගාචෝහායෝ කාලගුණය හොඳයිද? දැන් ඔයාලට මේ පින්තූරේ පේනවද කාලගුණය හොඳයිද කියලා? නෑ නේද තමයි. මේ බලන්නකො මේ කරවල වෙලා ඈ
එතකොට ආනියෝ කියලා එල්ල ලියලා තියෙනවා. කියන්නේ නැහැ කියලා. මේක මොන වගේද කාලගුණී? ඈ ළමයි. කාලගුණී මොන වගේද? නල්සිගා නප්පායෝනේ. එහෙම නැත්තම් මේකම අපිට ලියන්න පුළුවන්. නල්සිගා අංචුහායෝ. මම ලියන්නම් පළවෙනි එක. නල්සිගා අන් කියන කොටස දානවා අංචුහායෝ. නල්සිගා අංචුහායෝ. කාලගුණය හොඳ නැහැ. එහෙම නැත්නම් මෙතන ළමයි නාල්සිගා නප්පදා කියලා කිව්වත් හරියයි. ඒක කිව්වත් වැරදියක් නෑ නප්පායෝ කියලා. අර අන් කියන එක යොදන්න ඕනේ නිසා අපි මෙහෙම ලියනවා. හරි. පීගාවායෝ වැස්ස වහිනවද? දැන් මෙතන නම් වැස්ස වහිනවා. හැබැයි දැන් මෙන්න මෙහෙම පින්තූරයක් එන්නේ ළමයි වැස්ස නැවතුණා කියන්නේ. හොඳට මතක තියාගන්න. විභාගයට හරි ආවොත් මෙහෙම පින්තූරයක් මේකෙන් කියන්නේ වැස්ස නැවතුණා කියලා. මේ ඊතලයේ දාලා පෙන්නන්නේ. හරි. එතකොට වාගෙන් අහනවා වැස්ස වහිනවද? ආනියෝ නැහැ. ෆීගා මොකද්ද? අන් වායෝ. ෆීගා අන් වායෝ. ඔන්න. හරි. ඒ වගේ වාර තියෙනවා. අ, 3යි 4යි කියන්නේ දෙකක් තියෙනවා ලියන්න. මේ දෙක හැමෝම ලියන්න. හ්ම්. මේකත් හොඳයි ළමයි. ඒකෙත් ඔයාලට පොඩි සංවාද ටිකක් හදන්න තියෙන්නේ. ෆොගිවා කච්චිතේ වායේ පොසෙවේ කියලා කියන්නේ උදාහරණ සමග සංවාද කරලා බලන්නලු. දැන් මේකේ තියෙන්නේ මෙන්න මේ දැන් කතිරේ තියෙන කොටස අපි කියන්න ඕනේ. දැන් මෙතන පංගල් පංනේ තියෙන්නේ. පප් පංගල්නේ කියන්නේ. ඒ කියන්නේ පප් කියන්නේ බත්, පං කියන්නේ පාම්නේ තියෙන්නේ. එතකොට මේකේ කියන්නේ මේ බත් කියන එක කෑවේ නැහැ කියලා. අපි කියන්න ඕනේ බත් කෑවේ නැහැ. පාන් කියන එක කෑවා කියලා. මේ බින්දුව කියන්නේ ඒ දේ කරා කියන අදහස මෙතන තියෙන්නේ. එතකොට බත් කෑවේ නැහැ පාන් කෑවා කියලා තමයි කියන්න ඕනේ. එතකොට උඩින් කෙනෙක් අහනවා මේ පබල් මොගෝයෝ කියලා. ඒ කියන්නේ බත් කනවද කියලා අහනවා. බත් කනවද කියලා. තේරුණාද බත් කනවද කියලා අහනවා. වර්තමාන කාලෙන් අහන්නේ ළමයි මොගෝයෝ කියලා. එතකොට මෙයා කියනවා ආන්නියෝ දැන් බත් කෑවද කියලානේ අහන්නේ. බත් කනවද කියන. එතකොට මෙතන වැරද්ද තියෙනවනේ. ඒ කියන්නේ බත් කන්නේ නැහැනේ මෙයා. එතකොට මෙයා මුලින් කියනවා ආනියෝ කියලා නැහැ කියලානේ. එතකොට මෙයා කියන්න ඕනේ මේ පබල් අන්මොගෝයෝ බත් කන්නේ නැහැ. ඊළඟට කන දේ මෙයා කියන්න එපා. එතකොට මෙයා කන්නේ පංන්නේ. එතකොට මෙයා කියනවා පංගල් මොගෝයෝ. පාන් කනවා. පාන් කනවා. එතකොට ඒ වගේ ඔයාලට ඉතින් මෙතනින් මෙන්න මේ වගේ සංවාද හතරක් හදන්න පුළුවන්. මම පළවෙනි එක හදනවා. අපි පළවෙනි එක හදමු. දැන් මට මෙතනින් ගත්තොත් කෝෆි බොන්නේ නැහනේ. දැන් මෙයා කියන්න ඕනේ කෝපි බොන්නේ නැහැ. ජූස් බොනවා කියලානේ නේ. එතකොට මම අහනවා ඉස්සල්ලාම මෙන්න මෙහෙම. කොෆි මොගෝයෝ නැත්තම් කෝෆි මෂයෝ කියලා අහන්න. බොනවද කියලා අපි මෂයෝනේ මසිදානේ. එතකොට අපි අහනවා මෂයෝ කියලා. ඒ කියලා අහන්නේ මොකද්ද? කෝපි බොනවද? දැන් මෙතන කෝපි බොනවද නැහනේ. එහෙනම් අපි ලියන්න ඕනේ මෙතනින් කොහමද? කොෆීරල් අන්මාශෝයෝ නේද? එතකොට මුලින්ම අපි කියන්න ඕනේ ආනියෝ කියලා නැහැ කියන අදහස. ඔන්න මම ලියුවා නැහැ. එහෙනම් මං එයා ලියන්න ඕනේ කෝෆි බොන්නේ නැහැ කියලානේ. කොෆි අන් කියන කොටස දාලා කොෆීරල් එන්න ඕන ළමයි ඈ. කොෆීරල් අන් මාෂෝයෝ.
අන්මස්සයෝ. තමයි මට ලියන්න අමාරුයි. ඔයාලා ලියා ගන්න ඕනේ. අන්මස්සයෝ. ඊළඟට මම ලියන්න ඕනේ ජූසමෝ මස්සයෝ කියලා නේද? ඒ කියන්නේ ජූස් මම බොනවා කියන්නේ බෑ නේද ළමයි? ජූස් ඔන්න ජූස මාස්සයෝ. ඔන්න. හරි නේද? ආ. ආනවා කොෆිරල් මස්සයෝ කොෆි බොනවද? මෙයා කියනවා අනියෝ කොෆිරල් අන් මස්සයෝ ජූස මස්සයෝ. තේරුණා නේද? හරි ඒ වගේ වාට මෙන්න මේ දෙකට දැන් දෙවෙනි එකේ ගත්තොත් චෙක් සිම්මුන් තියෙන්නේ. ඒ කියන්නේ චෙක් කියන්නේ පොත් සිම්මුන් කියන්නේ පත්තර. එතකොට මෙතන අපි අහන්න ඕනේ මොකද්ද? ඉල්ගෝයෝ නේද? කියවනවද කියන අදහස නේ. දැන් දන්නවා ඔයාලා වචන හම්බෙලා තියෙන්නේ නේ. චොන්සෝ ගේම් නේද? ඒ කියන්නේ චොන්සෝ කියන්නේ පිරිසිදු කරනවා, ගේම් කියන්නේ ගේම්. එතකොට අර පිරිසිදු කරන්නේ නැහැ කියන අදහසත් ගේම් ගහනවා කියන අදහසත් එන්න ඕන. හරිද? දැන් ඉල්හදා කියන්නේ වැඩ කරනවා, ශ්‍රීදා කියන්නේ විවේක ගන්න. නේ? මේ තුනේ නම් හදලා මට දාන්න අනිවාර්යෙන් මේක දාන්න ළමයි වැදගත්. මේක ඔයාලට පොඩ්ඩක් හිතලා දැන් වචන ටිකක් හොයාගන්න ඕනේ. හොයලා හදලා දාන්න ඕනේ. ආ. වෙන ඊළඟ කොටසට ඊළඟ කොටසේ තියෙනවා බලන්න. තාරා ඉන්නවා තුයි කියලා කෙනෙක් ඉන්නවා. හරි. තාරා කියන කෙනා අහනවා මෙන්න මෙහෙම යොබුසෙයෝ හෙලා තුයිෂී කෝල් එකක් දීලා අහන්නේ. බලන්නකො නේ පොඩි සංවාද කැලලක් තියෙන හරි ලස්සන සංවාදයක්. යොබුසෙයෝ තුයිෂී හෙලෝ තුයිෂී. ඒ කියන්නේ තුයි මහත්මිය හනෝයිනන් චිගම්නල් ශිගවතේ. දැන් හනෝයි කියලා කියන්නේ මං හිතන්නේ මේ තුයි කියන කෙනා ඉන්න තැන. තේරුණාද? ඒ කියන්නේ තුයි කියන නමක් මේ තුයි ඉන්නේ හනෝවල. තේරුණාද? හනෝ කියන්නේ එතකොට නගරයක් නැත්නම් ගමක් මොකක් හරි. එතකොට හනෝවල චිගම් දැන් නල්සිගා කාලගුණය ඔතේ කොහොමද? දැන් කාලගුණය කොහොමද කියලා තමයි අහන්නේ මෙයා. එතකොට එයා උත්තරයක් දෙනවා පීගා මානිමායෝ. ඒක ඇත්ත නෙමෙයි කුඩේකුත් තියනන්නේ නෙමෙයි. එතකොට පීගා වැස්ස ගොඩාක් වහිනවා. වැස්ස ගොඩක් වහිනවා. සෞරේදෝ කොහෙද? මෙයා අහනවා සෞරේදෝ සෝල් වලත් සෝල් කියලා කියන්නේ කොරියාවේ තියෙන ප්‍රධාන නගරේ. එතකොට සෞරේදෝ සෝල් වලත් ඇයි එහෙම කියන්නේ මේ දෝ කියන කොටසේ. මේ දෝ යන්න අපි භාවිතා කරන්නේ සිංහලයේ අල්තා යනවා වගේ. එතකොට සෝල් වලත් මොකද්ද? පීගා වායු වැස්ස වහිනවද? එතකොට මං හිතන්නේ මේ තාරා කියන කෙනා ඉන්නේ සෝල් වල. තේරුණාද? එයා අහනවා මේ සෝල් වලත් වැස්ස වහිනවා. එතකොට තාරා කියන කෙනා කියනවා අන්‍යෝ නෑ. පීගා අන්වායෝ වැස්ස වහින්නේ නැහැ. දැන් හරිනේ මේ වහින්නේ නෑනේ. වැස්ස වහින්නේ නෑ. තුයි ආපහු අහනවා කරම් මෙහිමනම් මානිතෝයෝ ගොඩාක් රස්නේද? එහෙනම් ගොඩක් රස්නේද? එයා කියනවා ඔනරන් අද පරමි පුරෝයෝ අද පරමි සුළඟ පුරෝයෝ හමනවා. පොල්රෝ අන්තෝයෝ එතරම් එච්චර අන්තෝයෝ රස්නේ නැහැ. එච්චර රස්නේ නැහැ. අර සුළඟ හමද්දිමයි රස්නේ දැනෙන්නේ නැහැ. හැබැයි රස්නේ කාලට ගොඩක් සුළඟ අඩුයි. සුළඟ අඩුයි. ඒකයි රස්නේ දැනෙන්නේ. එතකොට මෙයා කියනවා එතරම් රස්නේ දැනෙන්නේ නැහැ. ෂෝක් නේ හරි මේ ලස්සන සංවාදයක්. මේ බලන්නකෝ අපෝ. 여보세요. 도희 씨, 하노이는 지금 날씨가 어때요? මේ හෙලෝ තුයි මහත්මිය මේ හනෝවල කාලගුණය කොහොමද? පීගා මානිවායෝ
සෞරේදෝ පීගා මායෝ. මෙයා කියනවා මේ පීගා වැස්ස ගොඩක් වහිනවා. මේ සෞල් වලත් වහිනවද? අන්‍යෝ පීගා අන්වායෝ. නෑ වැස්ස වහින්නේ නෑ. කරම් මානේ තෝයෝ. එහෙනම් ගොඩාක් ප්‍රශ්නේද? මෙයා කියනවා ඕනරන් මා පරමි පුරෝයෝ. අද සුළඟ හමනවා පෙල්රෝන්තෝයෝ. ඊතරම් රස්නේ නැහැ. ඊතරම් රස්නේ නැහැ. ඉතින් මෙන්න මේ කොටස දැන් අර සංවාදයට වඩා මේ සංවාදය ටිකක් සංකීර්ණයි නේද? නැහැ. මම කියන්නේ ටිකක් වැඩි නේද? එහෙනම් මේකත් හොඳට කියවන්න හොඳට වචන ටික පාඩම් කරන්න. මෙන්න ඔයාලට උත්තර දීලා බලන්නලු. හනෝයිනන් චිගම් නල්සිගාක්චවායෝ. හනෝවල දැන් කාලගුණය හොඳයිද? නෑ නේද ළමයි? නෑ. අපි නම් කියන්න ඕනේ ආන්‍යෝ නැහැ. අපි අතින් දාලා ලියමු ලස්සන වෙන්න. ආන්‍යෝ අපි කියමු නල්සිගා නේද? මේ ලස්සනට ලියන්න නල්සිගා මේකෙන්ම හදුවේ මේ අංචුහායෝ අන් කෑල්ල දානවා මැදට අංචුහායෝ. ඇයි අංචුහායෝ කියලා කියන්නේ මම? ඇයි ළමයි මේ වැස්ස වහිනවනේ. දෙකේ මේ සෞරන් නොනල් නල්සිගාවතේ මේ සෞල් වල අද කාලගුණය කොහොමද? ආයක නම් කිව්වේ ඇකිනේ. කොහොමද මේ? පරමි පුරෝයෝ නේද? හුළඟ හමනවා. එහෙම කිව්වත් හරි. හරි. ඔන්න ඊළඟ එකේ තියෙනවා අර වගේම කොටසක්. මේ පිටත වහිනා වගේ රූපයක් තියෙන්නේ බලමු. එකක් තියෙනවා නල්සි කාලගුණය චොප්තා හොඳයි පී කියනවා වැස්ස ඕදා කියනවා වහිනවා. ඔදා කියනවා එනවා කියන අදහස මේ පී යොදා කියනවා වැස්ස වහිනවා. මේ පැත්තෙන් දෙනවා පරම් කියනවා හුළඟ පුල්දා කියනවා හමනවා නූන් කියනවා හිම ඕදා කියනවා අපි තනිව ගත්තාම නම් ඕදා කියලා කියන්නේ ආදන්නවා එනවා කියන අදහසනේ. හැබැයි නූනි යොදා පී යොදා වගේ එකක් කියනවා නම් වැස්ස වහිනවා හිම වැටෙනවා. එතකොට එක සංවාදයක් හදලා දෙනවා නල්සිගා චොහායෝ කියලා කෙනෙක් අහනවා කාලගුණය හොඳද කියලා. උත්තරයක් දෙනවා ආනියෝ නැහැ නල්සිගා අංචුහායෝ හොඳ නැහැ කියලා. කාලගුණය හොඳ නැහැ වගේ නේද රූපෙට දාලා නම් හොඳ නැහැ. පීගා වායෝ කියලා කෙනෙක් අහනවා ආපහු එයාම තමයි අහන්නේ. යාම අහනවා මේ වැස්ස වහිනවද කියලා. එතකොට අරයා උත්තරයක් දෙනවා ළමයි නේ ඔව් පීගා වායෝ වැස්ස වහින. අන්න ඒ වගේ වාට තියෙනවා තව එකක් යට මෙන්න මේ කොටසට දාලා පුංචි සංවාදයක් හදන්න. මෙන්න මෙතනින් හදන්න. හරි. අපි යනවා අපි අනිත් කොටසට. අපි ජොම්බ එක කරමු ළමයි. අපිට ජොම්බ තුනක් තියෙනවා කලින් තුනක් ඒක අපි කරමු. අපි අද ජොම්බ එක කරමු. නැත්තම් ගොඩ ගැහෙනවා ඉදිරියට. බලන්න වැදගත් ප්‍රකාශන ටිකකුත් තියෙනවා මේ යුහන් කියන්නේ වැදගත් ප්‍රකාශන බලමු ඒකත් බලාගෙන යමු. කගේ චුග්ගේ සොයෝ කියනවා ඒක හොඳයි කියන අදහස. බලන්න මොකද්ද කියලා. චොම්සිම් පුතෝ මොකද්ද? දවල් සිට නේද? දහවල් සිට පුතෝ කියන්නේ සිට මොග්ගෝ කාලා ඉරල් කායෝ වැඩ කරමුද කියලා අහනවා. කියන්නේ දවල්ට කාලා වැඩ කළමුද කියලා නෝ යහනේ සරලව. එයා කියනවා කගේ චොග්ගේ සොයෝ. අපෙන් ඉතින් ඕක එකක් අහුවොත් අපි කියන්නේ නේද? ඒක හොඳයි. එම කියනවානේ. කගේ චොග්ගේ සොයෝ වෙනවා. ඒක හොඳයි. හරි. නල්සි කාලගුණය. වැදගත්ම කොටස හොඳට බලන්න ඕනේ. ළමයි හංගුගන් කොරියාව
හංගුගන් කොරියාව හොඳට බලා ගන්න. පොම් යොරම් කාල් කැවුල්. මොකද්ද? වසන්ත කාලය, ග්‍රීෂ්ම කාලය, සරත් කාලය, ශීත කාලය. දන්නවනේ දැන්? හරි. සකේචොරි මොනවද? ඍතු හතරකින් සකේචොර. තුරියත්හන් වෙන් වෙන් වශයෙන්. ඒ කියන්නේ ඍතු හතරකින් වෙන් වූ නාරයිම් නිදා රටක් වේ. රටක් වේ. අර ඍතු හතරකින් වෙන් වූ රටක් වේ. පොම් වසන්ත කාලය සමොල් පුතෝල්. ඒ කියන්නේ තුන්වෙනි මාසේ ඉඳන් පස්වෙනි මාසේ වෙනකම් වරහන් ඇතුලේ. තත්තත්තාම ඒ කියන්නේ උණුසුම්. පොත්කොච් කියන්නේ තමයි මේවා සකුරා සකුරා මල්ල. සකුරා මල්ල ලියලා. සකුරා මල්. ඊළඟට ආයෙ තියෙනවා මෙතන තව මන්. යොන්සන් හම් කියලා කියන්නේ නම අසාලියා. අසාලියා කියලා කියන්නේ නේ මල් වගේ. දන්නවද? මතකයි අසාලියා. නැත්නම් ඔව් මේ යොන්සන් කියන්නේ මල් වර්ගයක් තමයි. එලියාස් එලියස් ලියා ගන්නකො මේක මල් වර්ගයක් කියලාම මල් වර්ගයක් ඈ මේ මේකේ තේරුම හොයන්න යන්න එපා මල් වර්ගයක්. මට මතක නෑ මොහොම නමක් තමයි තිබ්බේ. ඔය පොත්කුච් කියලා කියන්නේ නම් හරිය මේ සකුරා මල් වලට. යොන්සන් කියලා කියන්නේ මල් වර්ගයක්. මේ සාලියස් ඔන්න වගේ නමක් තිබිලම මල් වර්ගයක් කියලා ලියා ගන්න. ගුවා සහ කතන් සමාන අරන්දාවුන් ලස්සන කොච් මල්. කොච් කියන්නේ මල් ඈ. හරිද? මෙතන මේ පොත් කොච් කියලා කියන්නේ සකුරා මල්. මේ කොච් කියලා කියන්නේ අර මල් කියන අදහස. එතකොට යොන්සන් හොම් කියලා කියන්නේ ලියා ගන්න මල් වර්ගයක් කියලා යටින් ලියා ගන්න මට මතකයි ළම අසාලියස් තමයි. අසාලියස් අනෝ වගේ නමක් තිබ්බේ. අරන්දාවුන් කොත් මේ ලස්සන මල් මානි පිම්නිදා ගොඩාක් පිපෙනවා. මේ පිම්නිදා කියන්නේ මේක හරි වැදගත්. පිදා කියන වචනේ. පිදා කියලා කියන්නේ පිපෙනවා කියන එක මල් වගේ නම. සරාම්දරන් මිනිස්සු පොම්මජි. පොම්මජි කියන්නේ වසන්ත කාලෙට. වසන්ත කාලෙට. කොච් කූගියොන්දෝ කොච් කූගියොන්දෝ කියලා කියන්නේ මල් කූගියොන්දෝ නරඹන්නත්. කියන්නේ මල් බලන්නත් සරලව කිව්වොත්. කගෝ ගිහිල්ලා අරන්දාවුන් ලස්සන පොම් කියොන්චිරල්. ඒ කියන්නේ මොකද්ද? වසන්ත කාලේ වටපිටාවක්. තේරුණාද? මේ වසන්ත කාලේ වටපිටාවක් කියොන්චි කියන්නේ වටපිටාව පරිසරය. පරිසරය කිව්වත් වැරද්දක් නැහැ නැත්නම් වටපිටාව. චිල්ගම් නිදා කියන්නේ භුක්ති විඳිනවා. නැත්නම් ඉතින් අපිට කියන්න පුළුවන් වටපිටාවක් බලනවා ඉන්නවා වගේ අදහසක්. නැත්නම් හරි වචනේ චිල්ගිදා කියන්නේ භුක්ති විඳිනවා වගේ ළමයි. ඒ කියලා කියන්නේ අර අපි ඒක බලමින් අපි වින්දනයක් ලබනවා. ඒ කියන්නේ විඳිනවා. තේරුණාද? හොඳට මතක තියාගන්න මේවා අලුත් චොම්බෝ මේවා තිබෙන පරිම් පොතේ අනිවාර්යෙන්ම මේ වගේ ප්‍රශ්න හැදෙනවා. හරි. ඊළඟ යොරම් ඒ කියන්නේ ළමයි ග්‍රීෂ්ම කාලේ නේ. රස්නේ කාලේ තමයි. යූවල් පුතෝ ෆරොල් ඒ කියන්නේ 6 වෙනි මාසේ ඉඳන් 8 වෙනි මාසේ. තොප්ගෝ රස්නේ මෙන්ම ඒ කියන්නේ උණුසුම් රස්නේ මෙන්ම රස්නේ වගේම පීගාමානියොම් නිදා වැස්ස ගොඩාක් වහිනවා. රස්නේ වගේම වැස්ස අධිකම කාලේ. රස්නේ කාලේ කියන්නේ. ඔයාලා දැකලා ඇති කොරියාවට ගම් වතුර එනවා. නේද? දැකලා තියෙනවනේ නිවුස් වල. ඉතින් ඒ කාලේ තමයි මේ රස්නේ කාලේ ගම් වතුර එන්නේ. එතකොට චම්මාගා කෘත්නාගෝ මේ චම්මාගා කියන්නේ වැසි සමය. කොරියාවේ වැසි සමයෙන් කියනවා චම්මාගා කියලා. චම්මාගා කෘත්නාගෝ කියන්නේ අවසන් වෙලා කෘත්නාදා කියන්නේ අවසන් වෙනවා.
එකත නාදා කියන්නේ අවසන් වෙනවා. මොනවා හරි දෙයක් ඉබේ අවසන් වෙනවට ඔය එකත නාදා කියන්නේ. ශම්සිද්දෝගා ඒ කියන්නේ ළමයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් උෂ්ණත්වය 30කට නොම්නන් වැඩි මුදෝගා කියන්නේ ළමයි අධික උෂ්ණත්වයට අධික උෂ්ණත්වය ඒ කියන්නේ අංශක 30ට වඩා අධික උෂ්ණත්වය සිජක්තේමියන් ආරම්භ වුණාම සරාම්දරන් මිනිස්සු අරන්දා උන් ලස්සන හේපියොන් කියන්නේ මුහුදු වෙරළට මුහුදු වෙරළ හෝ ඉනා කියන්නේ හෝ කේගෝරෝ කියන්නේ කේගොක් කියලා කියන ළමයි ගම් නිම්නයට නැත්නම් ගම් යුරු වලට. ඒ කියන්නේ ගංගා තියෙනවනේ මේ. ඒ ගංගාවල යුරු වල එක එක අර කුඩ ගහලා ලස්සනට ගෝල්ෆ් ගහන්න හදන ගම් යුරු ගැක් නැත්නම් ගම් නිම්න කියන්නේ. අන්න ඒ වගේ. ඒතො ගම් නිම්නවල හිව්ගාරල් තොනම් නිදා. ඒ කියන්නේ නිවාඩුවට යනවා. ගම් ඒ කියන්නේ මුහුදු වෙරළට හෝ ගම් නිම්න නැත්නම් ගම් යුරු වලට නිවාඩුවට යනවා. මේ තෝනම් නිදා කියන්නේ තොනාදා. ගමන් ආරම්භ කරනවා කියන අදහස හරියට කිව්වොත්. අර චුල්බල් හදාට සමානයි ඈ. තොනාදා. ගමන් ආරම්භ කරනවා. දැන් මෙතන නම් නිවාඩුවට යනවා කියනවා. යනවා කියන අදහසත් හරි. මේකට සමාන පදේ තමයි චොල්බල් හදා. චොල්බල් හදා. දන්නවද? මේ දෙක සමානයි. මම මේ රවුම් කරපු දෙක. ඊළඟට කියනවා පමේනන් රාත්‍රියේදී යොල්දේයා චමල් සොල්චිගිදෝ හම්නිදා. ළමයි යොල්දේ කියලා කියනවා රස්නෙට. යොල්දේ කියලා අපි තනිව ගත්තාම රස්නෙට කියනවා. තේරුණාද? එතකොට මෙතන කියන්නේ යොල්දේයා චමල් කියන්නේ චම් කියලා කියන්නේ නිදා ගන්නවට. චමල් චදා කියන්නේ ඒක. සොල්චිගිදෝ හම්නිදා. එතකොට මේ කියලා කියන්නේ මේ යොල්දේයා චමල් සොල්ගිදෝ හම්නිදා කියන්නේ ළමයි අර රස්නේ කාලේ. ඒ කියන්නේ අධික රාත්‍රියේදී අධික රස්නෙන් නිදා ගන්නත් වෙනවලු. ඒ කියලා කියන්නේ ළමයි ඒක හරියට කියන්නේ දැන් ඇත්තටම රැයටත් ගොඩක් රස්නේ සාමාන්‍යයෙන් රස්නේ රැයටත් ඒසී දාගෙන ඉන්නේ. එතකොට අර උණුසුම් ඇඳුමක් ඇඳගෙන ඒ කියලා කියන්නේ ගොඩාක් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන තමයි නිදාගන්නේ. එතකොට මෙයා කියනවා මේ රාත්‍රියේ අර රස්නෙන් නිදා ගන්නත් වෙනවා කියලා කියනවා. නේද? රස්නෙන් නිදා ගන්නත් වෙනවා කියලා කියනවා. ඔය සොල්චි ගිදෝ හම්නිදා කියන එකේ අපි සොල්චි හදා කියනවා ළමයි ස්ථාපනය කරනවා කියන අදහසටත් එකක් ලියා ගන්න පැත්තකින් මේ සොල්චි හදා කියලා ලියලා යන ස්ථාපනය කරනවටත් කියනවා අපි. වෙන ඊළඟ කොටසට කාල් සරත් කාලය නේද? මොන මාසෙද තියෙන්නේ? කූවල් පුතෝ ශිබිල්වල්. ඒ කියන්නේ 9 වෙනි මාසෙන් ඉඳන් 11 වෙනි මාසේ. මග්ගෝ මක්තා නේද අර? පැහැදිලි වගේම ෂුවන්හන් සිසිල් නල්සිගා යෝෂිම් නිදා මේ කාල ගුණයකින් පවතිනවලු. ෂොන්හන් සෙගරෝ කාල ගුණයකින් තියෙනවා. ඊළඟට කියනවා ෂොන්හන් සෙගරෝ කියන්නේ විවිධ පාටවලින් නේද? ෂොන්හන් කියන්නේ විවිධ සෙක් කියන්නේ පාටයි. ඒක විවිධ පාටවලින් කොබ්ගේ මොල්දන් තම්පොම් ළමයි මේ කොප්ගේ කියන්නේ කොප්තා කියලා කියනවා. ගොප්තා කියලා මේක ගොඩක් කියන්නේ නැත්නම් කොප්තා කියලාත් මෙයාලා උච්චාරණය කරනවා. මේ ගොප්තා කියන්නේ ලස්සනයි. හැබැයි පරිසරය වගේ ලස්සනයි කියනවා. අපි හරිම අදහස ගත්තොත් වර්ණවත් කියන්නේ නේද? වර්ණවත් කියලා වගේ කියනවනේ. අන්න ඒක. එතකොට ගොප්තා එතකොට අපිට අර කලින් හම්බුණු ආරම්දත්තා නේ. එතකොට යෙප්පදා මේ ඔක්කොම සමානයි. තේරුණාද? මේ ඔක්කොම සමානයි. මේ ගොප්තා කියන්නේත් ලස්සනයි. හැබැයි ඊට වඩා අර චුට්ටක් අපි කියන්නේ දැන් ආරම්දත්තා කියනවා පරිසරය වගේ ලස්සනයි. නේද? දැන් ඊටත් ලස්සනයිනේ. එතකොට ගොප්තා කියලා කියනවා අපි වර්ණවත්.
ලොකු නේද? ඊට වඩා ගොඩාක් ලස්සන නේ. දැන් ලස්සනයි කියනකට වඩා වර්ණවත් කියලා කියපුවම ඊට වඩා ටිකක් අර ගැඹුරින් තියෙනවා නේද? අන්න ඒක. ගොප්තා කියලා කියන්නේ ලස්සනයි තමයි. හරි. ගොබ්ගේ මොල්දල් කියලා කියන්නේ මොල්දල් කියලා කියන්නේ ළමයි පැල්ලම් වලට. එයාගෙන පැල්ලම් වලට මොල්දල් කියලා කියනවා අපි. ඒකට මෙයා මොකද්ද මේ කියන්නේ? අර වර්ණවත් පැල්ලම් නැත්නම් ලස්සන පැල්ලම් වලින් තියෙන තම්පුම් කියන්නේ ළමයි මොනවද? අර ගස්වල වැටුණු කොළවලට තම්පුම් කියන්නේ. ගස්වල කොළවලට. ලස්සන පැල්ලම් තියෙන ගස්වල කොළ පොගිවියේ බැලීම වෙනුවෙන්. තමයි ඒ කියලා කියන්නේ අර බිම වැටුණු කොළ ප්‍රශ්නේ සරත් කාලේ වැටෙන්නේ මේ රූපේ තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ. සානරෝ කඳු වලට යොහෙන්ගල්තෝනානන් සංචාරයට යන සරාම්දරි මාංශම් නිදා මිනිස්සු වැඩිලු. නරසිංහා කාලගුණය චුහා කාලගුණය අර හොඳ වුණහම හක්කයෝ උන්දොන්හා ඒ කියලා කියන්නේ ළමයි අර පාසල් වල ක්‍රීඩා තරඟ හෝ චුග්ජේ උත්සව තං ආදිය ග්වා කතන ආදිය සහ සමාන චුන්යොහන් වැදගත් හෙන්සාගා මොනවද උත්සව මානි ගොඩාක් යොල්ලිම් නිදා විවෘත කරනවා. ගොඩාක් විවෘත කරනවා. ඔන්න සරත් කාලය නේද? අපි ඊළඟට යනවා ශීත කාලයට. කියවුරන් චිප් ඊවල් පුතෝ ඊවොල් 12 වෙනි මාසය දක්වා දෙවෙනි මාසය කියන්නේ දැන් 2025 12 වෙනි මාසයේ ඉඳන් 2026 දෙවෙනි මාසෙ වෙනකම්. අන්න ඒ යොන්හා ශිබ්දෝ කජේ කියලා කියන්නේ ඍණ උෂ්ණත්වය. යොන්හා කියන්නේ ඍණ උෂ්ණත්වය. ලියා ගන්න යොන්හා කියන්නේ ඍණ උෂ්ණත්වයට. ඍණ උෂ්ණත්වයේ 10 දක්වා අංශක 10 දක්වා නෙරියෝකල් චොන්දරෝවා පහළ යන තත්ත්වයක් නේද? පහළ යෑම. නේද? අඩුවන අතර නැත්නම් පහළ යන අතර මෙව් ගොඩාක් චුග්ගෝ සීතලයි. ගොඩාක් සීතලයි. ගම්මුරි ඒ කියන්නේ ගඟේ වතුර. ගම් කියන්නේ ගඟට. මුල් කියන්නේ වතුර. ගම්මුරි කියපුවම ගඟේ වතුර. යොල්ගිදෝ හම්නිදා ඒ කියන්නේ තමයි ගල් වෙනවා, සීතල වෙනවා. සීතල වීමක් වෙනවා. නොපංචේසෝ ළමයි නොපන් කියන්නේ උස් ජේසෝ කියලා කියන්නේ ජිදේ කියලා කියන්නේ ජීේසෝ නෙමෙයි ජිදේ තියෙන ජිදේ කියන්නේ ළමයි අර නගර. එතකොට නොපංචිදේ කියපහම අර ඉහළ නගර. ඒ කියලා කියන්නේ ළමයි දැන් උල්සාන් බුල්සාන් ඔය වගේ කැත තියෙන පල්ලෙහානේ සෝල් ඉන්චෝන් ඔය පැත්ත තියෙන උඩහානේ. එතකොට අර මේ කියන්නේ උඩහා නගර. උඩහා නගර වලට නූනි මානි නෙරියෝ ඒ කියන්නේ හිම ගොඩාක් වැටිලා ස්කීනා ස්කීනා කියලා කියන්නේ අයිස් මත සෙල්ලම් කරන්නේ ස්කීරල් පදිනවා කියන්නේ අයිස් මත සෙල්ලම් කරන දැකලා තියෙනවනේ මේ මෙන්න මේ කරන්නේ මේ ළමයි මෙන්න මේ වගේ ස්කීනා හෝ ස්කේට බෝඩ් ඒ කියලා කියන ළමයි අර බෝඩ් එක වගේ දැකලා තියෙනවනේ පොඩි ලී පතුරු දෙකක් වගේ කකුල් දෙකේ තියාගෙන පදිනවා මේකත් ස්කේටින් බෝඩ් එකක් වගේ ගත්තාම මේක නෙමෙයි ලී පතුරු දෙකක් වගේ තියාගෙන පදිනවා ස්කේටින් පදිනවා කියලා අන්න ඒ වගේ තෙන් ආදිය කෙවල් ස්පෝර්ට් ඒ කියන්නේ ශීත කාලයේ ක්‍රීඩා තරඟ නේද? චිල්ගිනන් සරාම්දරේ මාංශම් නිදා ඒ වගේ තරඟ විඳින මිනිස්සු ගොඩයිලු. ඊළඟට කියනවා සමිල් චුග්ගෝ සායිල් තත්තතන්. ඒ කියලා කියන්නේ ළමයි දින 3ක් සීතලයි මෙන්ම දින 4ක් උණුසුම් සම්හන් සාවොන් හ්යොන්සං නතානා හගිදෝ හම්නිදා. ඒ කියලා කියන්නේ මේක කියන්නේ ළමයි මෙහෙමයි. කොරියාවේ ඔය ශීත කාලය අවසන් වෙන්න වගේ තමයි තියෙන්නේ කියලා කියන්නේ පෙබරවාරි මාර්තු වගේ තියෙන්නේ. සමහර කාල තියෙනවා සමහර සති තියෙනවා ළමයි. දැන් අපි කිව්වොත් එහෙම සමහර මේ සතියේ දැන් අද හිතන්නකෝ අඟහරුවාදා අද රින 5 විතර තියෙනවා.
ඔව් හෙට තියෙනවා රින 4 වගේ. උන් සිකුරාදට තියෙනවා එකපාරටම ධන 5 වගේ. ඒ කියන්නේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා. උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා. තේරුණාද? එතකොට අර සමහර වෙලාවට තියෙනවා අර දින 3ක් එක දිගට සීතලයි. ආපහු දින 4ක් පොඩ්ඩක් රස්නේ ඊට වඩා. තේරුණාද මං කියපේ? අන්න ඒ වගේ තියෙනවා. දැන් ගිය සතියේ එහෙම තිබ්බා. ගිය සතියේ සමහර දවස් 3ක් මේ ගිතනේ ඉපිට සතියේ තිබ්බා රින ගණන් වල. රින 1 රින 0 රින 2 වගේ තිබ්බා. ආපහු දැන් ගිය සතියේ තියෙන්නේ ධන 15 ධන 18 එහෙම. දැන් මේ සතියේ තියෙන්නේ මේ සතිය නම් 22 20 19 ඒ වගේ යන්නේ. දැන් ටිකක් වැඩි වීගෙන යන්නේ. එතකොට ආන් මේ වගේ කාලයක් තියෙනවා. සති දවස් 4ක් සීතලයි දවස් 4ක් රස්නේ. ඒකට කියනවා මේ සම්හංසාවෝ කියලා කියන්නේ ඒකට මේ මෙතන මෙයාලා හ්‍යොන්සන් කියන්නේ ළමයි අර සංසිද්ධිය නතානාගිදෝ හම්නිදා ඒ සංසිද්ධියත් සිදුවෙමින් පවතිනවා. ඕට අපේ මෙන්න මේක තියෙනවා ඊළඟ එක බලන්න. 한국 사람들은 코리아노 ජාතිකයින් නොමුතොන්ස් යොරමිනා ගොඩාක් රස්නේ ග්‍රීෂ්ම කාලය හෝ නොමුචුන් කියෝල් පුදා ගොඩාක් සීතල මොකක්ද ගොඩාක් සීතල සීත කාලයට වඩා ශියොන්හගෝ මොකක්ද සිසිල් ක්‍යොන්චිගා සිසිල් වටපිටාවක් නැත්තම් පරිසරයක් අරන්දාවුන් පොම් ලස්සන වසන්ත කාලය නේද මේ සිසිල් වගේම මේ පරිසරයේ ලස්සන වසන්ත කාලය සහ කාරල් චුහාහම් නිදා කාල් සරත් කාලයට කැමති වෙයි කියලා කියන්නේ ළමයි කොරියානු ජාතිකයෝ අර ගොඩාක් රස්නේ කාලයට වඩා ගොඩාක් සීතල කාලයටත් වඩා අ, සිසිල් වටපිටාවක් තියෙන මේ ලස්සන වසන්ත කාලයට සහ සරත් කාලයට කැමතිලු. ඒ කාල දෙකට ඉතින් කවුද ළමයි කැමති නැද්ද? වසන්ත කාලේ සරත් කාලය කියන්නේ මහා සීතලකුත් නැහැ, මහා රස්නෙකුත් නැහැ. මැද්දේනේ ලස්සනයිනේ නේද? දැන් සීත කාලේ ගත්තාම අධික විදියට සීතලයි. රස්නේ කාලේ ගත්තාම අධික විදියට රස්නේ. ඒතර ඒ කාල දෙකට ගොඩක් අය කැමති නැහැ. ආ. කොරෝනා ඒ වගේම යෝජමන් මේ දවස්වල ඊසං කිවොන් කියලා කියන්නේ අර අමුතු උෂ්ණත්වයක්. වෙනස් උෂ්ණත්වයක්. හරියම කිව්වොත් ඊසං කියලා කියනවා වෙන අමුතු කියන අදහසක්. ඔය කිගේ ඊසං හදා කියලා කියනවා යන්ත්‍ර අමුතු වෙලාද ඒ වගේ කියලා. එතකොට ඊසං කිවොන් කියලා කියන්නේ අර අමුතු උෂ්ණත්වයක් නැත්නම් වෙනස් උෂ්ණත්වයක්. පොම්ගුවා කාලා වසන්ත කාලේ සහ සරත් කාලේ චල්බචින් කොත් කත්තාගෝ චල්බචින් කියලා කියන්නේ ළමයි අර කොට වෙලා වගේ කියලා. කොට වෙලා වගේ ඒ කියන්නේ ළමයි මේ අද අමුතු උෂ්ණත්වයකින් මේ වසන්ත කාලේ සරත් කාලේ කොට වෙලා වගේ. ඒ කියන්නේ ඒ කාලේ තියෙන කාලේ කොට වෙලාලු දැන්. මාස දෙකක්ම නෑ වගේලු. මානිසරාම්දරින් ගොඩාක් මිනිස්සු එයාගේ හම්නිදා කියනවලු. දැන් මේක අලුත් සිලබස් එකකින් හින්දා මේ කතාව ඇත්ත. ගොඩක් අය එහෙම කියනවා. ඒතර මෙයාලා කියනවා දැන් ඇත්තටම මේ වසන්ත කාලේ සරත් කාලේ කොට වෙලා වගේ ඉක්මනට සීතල එනවලු. ඉක්මනට රස්නේ එනවලු. තේරුණා? හරි. එතකොට මේක ළමා හොඳට බලා ගන්න. හරිම වැදගත්. හොඳද? හරි. ඔයාලට දැන් පරීක්ෂා කරන්න කියනවා මෙන්න මේ ටික බලන්න. චවාහානං චයොචරේතෙහි නේද? හොඳ ඍතුව පිළිබඳ යාගිහල් සුවිත්තා කතා කරන්න පුළුවන්ද කියලා අහනවා. හොඳ ඍතුවක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා ඔන්න අහනවා. ඊළඟට අහනවා නල්සියේතෙහි කාලගුණය පිළිබඳ මුද්ගෝ විමසලා තේදප්හල් සුවිත්තා පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා අහනවා. එහෙමත් පුළුවන්ද කියලා ඔයාගෙන් අහනවා. පුළුවන්. ඊළඟට අහනවා ළමයි පුජොම් පියෝහොන් ඒ කියලා කියන්නේ ළමයි පියෝහොන් කියන්නේ ප්‍රකාශන මේ පුජොම් කියලා කියන ළමයි ඍණාත්මක ඒවට
සයොන් හයෝ භාවිතා කරලා මල් හල් සුයිත්ත කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔය ටිකත් බලාගෙන අපව් සිකුරාදට එන්න ඉල්ගතගිය කතා කරනවා සිකුරාදට මෙස් සිකුරාද විද්දී ඉල්ගිතගිය හදාගෙන හැමෝම සිකුරාදට එන්න. හරි. දැන් හැමෝටම සුබ රාත්‍රියක් වැඩ ටික හැමෝම කරගන්න. දැන් අද ජොම්බ එක තියෙනවා උදේට පාඩම් කරන්න. උඩ ඊළඟ පාඩමත් බලන්න. දැන් කලින් පාඩම් ටික ඔක්කොම පාඩම් කරගන්න නේද? වැඩ ගොඩක් තියෙනවා දැන්. හොඳට වැඩ ටික කරගන්න. හරි. හැමෝටම සුබ රාත්‍රියක් එහෙනම්. හැමෝම වැඩ ටික කරගන්න. හරි. ගෙදර වැඩ ටික හැමෝම අනිවාර්යෙන් දාන්න මගේ account එකට. මම ඔයාලට බලලා දෙන්නම්. සමහර එකක් දෙකක් ඇති. මම ඒ ටිකත් බලලා දෙන්නම්. හැමෝම දාන්න.